Hello everyone, welcome to Do It Right channel. අද අපි කතා කරනවා quick video එකකින් ඔයාගේ employment contract එකක තියෙන්න පුළුවන් main parts මොනවද කියලා. ඉතින් employment contract එකක් හරියට understand කරගන්න එක ගොඩක් වැදගත්. ඉතින් ගොඩක් international students ඔයගොල්ලෝ work කරන්න එන අය නම් ඔයාගේ employment contract එකේ parts මොනවද කියලා හඳුනගන්න. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි බලමු ඔයාට New Zealand වලදී හම්බෙන employment contract එකේ තියෙන parts මොනවද? ඒ වගේම ඔයා අනිවාර්යයෙන්ම ජොබ් එකකට යන්න කලින් බලන්න ඕන, චෙක් කරන්න ඕන ඔයාට වැදගත් වෙන දේවල් මොනවද කියලාත් අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් New Zealand වල employment contract එකක් ගත්තාම මේක New Zealand, Australia, Canada මේ ඕනම රටක මේ විදිහ තමයි. employment contract එකක් ගත්තාම ඔයාට හම්බෙනවා parts තුනක්. මේකේ parts තුන තමයි පළවෙනි එක තමයි ඔයාගේ offer letter එක. අනිත් එක තමයි ඔයාගේ employment contract එක. අනිත් එක තමයි ඔයාගේ position description එක. ඉතින් මෙන්න මේ ටික ඔයාට හම්බ වෙන්න ඕනේ ඔයා employment එකකට අලුතෙන් යන කෙනෙක් නම්. ඉතින් මොකද්ද offer letter එක කියලා කියන්නේ? offer letter එක කියලා කියන්නේ mostly one and half pages වගේ තියෙන letter එකක්. මේකෙන් තමයි ඔයාට ඔයාගේ job එක offer කරන්නේ. ඉතින් මේකේ mainly තියෙන්නේ ඔයාගේ position title එක, ඔයා කොච්චර hours ප්‍රමාණයක් වැඩ කරනවද, එතකොට ඔයාගේ position එක full time ද, part time ද, permanent ද, එහෙම නැත්නම් fixed term ද, මෙන්න මේ වගේ type එක කියලා තියෙනවා අනිවාර්යයෙන්ම. එතකොට ඔයාට හම්බෙන salary එක, එතකොට ඔයා roster එකකට වැඩ කරන කෙනෙක් නම් ඔයාගේ roster එක මොකද්ද, වැඩ කරන්නේ ඔයා part time වැඩ කරන කෙනෙක් නම් වැඩ කරන hours ගාන මොනවද, ඔයාට හම්බෙන leave කොච්චරද, මෙන්න මේ වගේ basic දේවල් තමයි ඔයා main දැනගන්නම ඕන basic දේවල් තමයි ඔයාගේ offer letter එකේ normally සඳහන් වෙන්නේ. එතකොට employment contract එකක් කියන්නේ මොකක්ද? ඉතින් New Zealand වල employment contract එකේදී වර්ග දෙකක් තියෙන්න පුළුවන්. සමහර වෙලාවට individual employment agreement එකක්. ඒ කියන්නේ ඔයා කිසිම union එකකට සම්බන්ධ වෙලා නැහැ. එහෙම නැත්නම් ඔයාගේ union agreement එකක්. ඉතින් මේකෙදී ගොඩක් organizations වල දැන් 30 days ඔයාට හම්බ වෙනවා කාලයක්. ඉතින් 10 days ගියාට පස්සේ ඔයාට decide කරන්න පුළුවන් ඔයා union එකකට යනවාද එහෙම නැත්නම් ඔයා individual agreement එකේ ඉන්නවද කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට union agreement එක හරි union එකකට යනවා නම් individual agreement එක හරි හම්බ වෙනවා. ඉතින් මේ contract එක ඇයි වැදගත් වෙන්නේ? මේ contract එකේ තමයි ඔයාගේ offer letter එකේ නැති අනෙක් details තියෙන්නේ in detail. ඉතින් මේක තමයි employer ගොඩක් in detail සඳහන් කරන්නේ ඔයාගේ terms and conditions. ඉතින් මේ terms and conditions දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේකෙදි ඔයාට බලා ගන්න පුළුවන් ඔයා 90 day trial period එකක් ඔයාගේ employment එකට තියනවාද? ඉතින් ඔයාගේ leave eligibility එක මොකක්ද? sick leave, එතකොට annual leave, එතකොට bereavement leave, ඒ වගේම වෙනත් company එකෙන් offer කරන තව leave වර්ග තියෙනවාද? මේ හැමදේම in detail සඳහන් වෙනවා ඔයාගේ contract එකේ. අනිත් එක තමයි termination clause එකක් තියෙනවා. මේකෙදී ඔයාට 90 day trial period එකක් තියෙනවද කියන එකත් contract එකේ බලා ගන්න පුළුවන්. එතකොට 90 day trial period එකක් තියනවාද? ඒ තියෙනවා නම් මොනවද ඒකේ terms and conditions? ඔයාට කොහොමද ඒක notify කරන්නේ, කොච්චර notice period එකක් දෙන්න ඕනද, මෙන්න මේ වගේ details තියෙනවා ඔයාගේ contract එකේ. ඉතින් employment contract එක offer letter එක වගේ නෙමෙයි, මේක ගොඩක් ලොකු ටිකක් ලොකු document එකක් 10 to 15 වගේ තියෙන්න පුළුවන්. ඒක organisation එක මත depend වෙනවා. ඉතින් ගොඩක් පොඩි organisation එකක් නම්, පොඩි company එකක් නම් පොඩි contract එකක් වෙන්න පුළුවන්. ඉතින් මේකේ තවත් සඳහන් වෙන්න ඕනේ redundancy provisions. එතකොට ඔයාගේ organisation එකේ මොකක් හරි restructure එකක් හරි මොනවා හරි ගිහිල්ලා තියෙනවා නම් ඒකෙදී ඔයාගේ කොහොමද redundancy provisions, එතකොට ඔයාගේ employment protection provision කියලා එකක් තියෙනවා. ඒක තියෙන්න ඕනේ. ඒ වගේම මේකේ සඳහන් වෙනවා uniform අඳින කෙනෙක් නම් uniform policies procedures මොනවද? ඔයා අමතරව ඔයාගේ company එකේ තියෙන flexible working policies, drug and alcohol policies තියෙනවා නම් ඒවා, incapacity මොන හරි wellness මොන හරි special provisions තියෙනවා නම් මේකේ එක company එකකට අදාළව තියෙන policies ගැන මේකේ සඳහන් වෙනවා. ඉතින් මේ contract එකේදී මං කියන්නේ මේකේ බලන්න ඕන දේවල් තියෙනවා කියලා. ඉතින් ඔයා job එකකට යනකොට බලන්න ඔයාට හදිස්සි අසනීපයක් වුණොත්, ඔයාට හදිස්සිය ටිකක් කල් නිවාඩු ගන්න ඕන වුණොත්, ඔයාට මොනවා හරි තියෙන benefits හම්බෙන ඒවා තියෙනවද කියන එකත් බලන්න පුළුවන්.
තමයි බලන්න redundancy provision එකත් ගොඩක් වැදගත්. කොහොමද redundancy provisions තියෙන්නේ කියලා හදිස්සියේ හරි ඔයාගේ organisation එකෙන් restructure එකක් ගිහිල්ලා ඔයාගේ position එක disestablish වුණොත් ඔයාට මොකද්ද තියෙන protection එක කියලා බලන එකත් ගොඩක් වැදගත්. ඒ වගේම තවත් important දෙයක් තමයි මේක සඳහන් වෙන REM review. ඒ කියන්නේ remuneration review එක. ඔයාගේ remuneration review කරන්නේ කොහොමද? කොච්චර කාලකින්ද? ඒකට base වෙන්නේ කොහොමද? මෙන්න මේ වගේ information උත් ඔයාගේ employment contract එකේ තියෙනවා. ඉතින් මේක ගැනත් understanding එකක් අරගෙන යන එක ගොඩක් වැදගත්. ඉතින් සමහරු employment contract එක බලලා ඒ ගැන understanding එකක් නැති අය ඉන්නවා. ඉතින් employment contract එකේ තියෙන දේවල් මත තමයි ඔයාගේ employment එකේ හැමදේම depend වෙන්නේ ඒ terms and conditions මත. මොකද ඔයා ඒ terms and conditions sign කරාට පස්සේ ඒක බේස් වෙලා තමයි ඔයාගේ ඔක්කොම decisions ඉස්සරහට ගන්න වෙන්නේ. එතකොට ඔයාට මොනවා හරි medical incapacity කියන්නේ ගොඩක් වැදගත් දෙයක්. ඒ කියන්නේ ඔයාට මොනවා හරි අසනීපයක් වෙලා ඔයා medically වැඩ කරන්න බැරි incapable වුණොත් ඔයාට මොනවාද තියෙන process එක, මොකක්ද තියෙන benefits, ඒ වගේ දේවල් බලලා තියාගන්න. ඒවා ගොඩක් වැදගත් ඕගොල්ලෝ job එකකට යනකොට. හරි අනිත් part එක තමයි ඔයාගේ PD එක. ඉතින් PD එක කියන්නේ position description එක. position description එකෙන් තමයි ඔයාට කරන්න තියෙන duties, roles and responsibilities mention කරලා තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් බලන්න ඔයාගේ position description එක ඔයාට හම්බුණාද කියන එක. එතකොට ඒකේ ඔයාට clarify කරගන්න පුළුවන් ඔයාට තියෙන job duties, roles. එතකොට in additional ඒවා ඔයාට කරන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඔයාගේ position description එකත් බලලා ඒක ගැන understanding යන එකත් ගොඩක් වැදගත් වෙනවා. මොකද ඒක ඔයාට ඉස්සරහට helpful වෙනවා. මොකද ගොඩක් organizations වල පොඩි organizations වල එහෙම වෙන්නේ නැහැ. position description එකෙන් තමයි ඔයාගේ salary range එක decide වෙන්නේ. ඉතින් මේ position descriptions ඉස්සරහට වෙනස් වෙන්න පුළුවන්, ඒවා amend කරන්න පුළුවන්. එතකොට ඔයාගේ original එක ඔයා දන්නවා නම් ඔයාට පුළුවන් ඒ අවස්ථාවල් වලදී මොනවා හරි issue එකක් ආවොත් කතා කරන්න. මේවා තමයි New Zealand වල job එකකට යන අයට ඔයාගේ employment agreement වල තියෙන ප්‍රධාන කොටස් තුන. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. අපි ආපහු අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. Till then you take care and bye bye.